පිංගතුනි ගෞතම බුද්ධ ශාසනයේ අවසාන යුගයේ අපි ඉපදිලා ඉන්නේ කියලා කිව්වොත් ඒක මුසාවක් වෙන්නේ නැහැ. ලෝතුරා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙ පහළ වෙන්නේ දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස. දෙවියන් අතරින් චුත වෙන දෙවියෙකුට උනත් අනිත් දෙවිවරු ඔහුව ආස්වසන්න කියනවා. මනුස්ස ලෝකෙට යනවා නම් උතුම්ම ලාභය ගන්නට ශ්‍රද්ධා ලාභය. ඒ මනුස්ස ලෝකෙට යනවා නම් ඒ කියන්නේ දෙවියන් පවා මනුස්ස ලෝකෙට යනවා නම් මේක කරගෙන වරෙල්ලා කියලා කියන්නේ. ඒ තමයි ශ්‍රද්ධාවටපත් වෙන්න. ඒ ශ්‍රද්ධාවේ ස්ථාවර වෙන්න. උතුම්ම ලාභය ලබන්න ඒ ලාභේ ස්ථාවර වෙන්න. දෙවි කෙනෙක් වුණත් කියන්නේ දිව්‍ය ලෝකෙන් චුත වෙන කෙනාට ඒක. එතකොට ඔබ දිව්‍ය ලෝකේ ඉඳලා ආපු කෙනෙක් නම් ඔබට ඒ දිව්‍ය ලෝකේ ඉඳලා අවසානයේට දෙවිවරු දුන්න පණිවිඩය තමයි මනුස්ස ලෝකයකට යනවා නම් ශ්‍රද්ධාව ගන්න, ශ්‍රද්ධා ලාභය අරගෙන රැකගෙන එන්න. විශාල මාණික්කයක් තියෙනවා අසුරපුරයක. සුරේක් ඒ අසුරපුරයට ගිහිල්ලා මැණික් අරන් එන්න කියනවා. අරයට අසුරපුරයට ගියාම බොහෝ කරදර, කංකටොළු. ඒ මොනවා ගියත් තමන් ආපු වැඩේ කරගන්න එපා. තමන් ආපු වැඩේ කරගන්න එපා. එයාට පැවරුනේ මැණික් අරගෙන එන්න නම් එයා වෙට්ටු දදා වැටි නැගිට පහරවල් කකා ඒ වගේ ඔට්ටු වෙවි ඉන්නේ නැහැ. කවුරු හරි තමන් එක්ක යුද්ධයට ආවොත් කොහොම හරි ජයගෙන යුද්ධෙන් ජයගෙන මැණික අරමුණු කරගෙන ඒක අරගෙන පරිස්සම් කරගෙන පපුවට තුරුල් කරගෙන එයා එන්න ඕනේ පුරෙන් එළියට. ඒ වගේ තමයි මනුස්ස ලෝකෙට අපි ආවට පස්සේ අපි ආවේ ශ්‍රද්ධාලාභය ගන්න නම්, ඒ ශ්‍රද්ධාව රැක ගන්න නම් තුනුරුවන් ගැන ඇති වෙන පැහැදීම, මේ වාගේ උතුම් බෝධි මණ්ඩප කරවන පින, ස්තූප කරවන පින, ධර්මය අහන පින, ඒ මාණික්‍ය හදවතේ රඳවාගෙන මේ පුරයෙන් පැන යන්න ඕනේ. යුද්ධ එනවා. මොනවද යුද්ධ? නිന്ദා, අපහාස, අවලාද, අඩන්තේට්ටම්, වසංගත, ඍතු විපර්යාස, දුර්භික්ෂ, ස්වාමියාගේ ප්‍රශ්න, බිරිඳගේ ප්‍රශ්න, නැන්දම්මලාගේ ප්‍රශ්න, භූමි ප්‍රශ්න, ඉඩකඩම් ප්‍රශ්න, අමනුස්ස ප්‍රශ්න, ගොඩාක් දේවල් එනවා. හැබැයි ආවේ මැණික ගන්න නම් අර බැට ටික කකා හරි මැණික පපුවේ තුරුල් කරගෙන පැන යන්න ඕනේ. අද කට්ටිය මැණික කොහෙවත් යුද්ධ කර ඒ මාත්තේ යනවා. අමතකයි මැණිකක් අරන් යන්න ආවේ කියලා. පින්වතුනි ඊටමත් කෙටි කාලේ අපි ඉන්නේ. කසිරංච පරිත්තංච තංච දුක්ඛේන සංයුතං. ඊටමත් කරදර ගොඩක් උඩ කෙටි කාලයක් දුකසේ ජීවත් වෙන එකටයි මනුස්ස ලෝකේ කියන්නේ. කෝතං ජීවිත මාගම්ම වේරං කෛරහත කේනචි. මේ වාගේ ජීවිතයක් ලැබුණ අපි මොකටනම් මේ ප්‍රශ්නත් එක්ක පටලවි ඉන්නවද? ලස්සන අවවාදයක් කරන්න. ඒක ඇත්තටම බලන්න මේ ධර්මයේ නැතත් මිනිස්යන්ට උපදින සිටිවිලි. පිටරට සුදු නෝන කෙනෙක් හිටියා. මේ සුදු නෝන තරුණ නෝන කෙනෙක්. මේ නෝනට පිළිකාවක් හැදුණා. එතකොට මෙයා ආදරය කරපු අය, මෙයා වටේ හිටපු අය ඔක්කොම මෙයාව දාලා ගියා. මෙයාව දාලා ගියාට පස්සේ මෙයා මේ ඔක්කොම කරදර හිතෙන් ඉවසගෙන මෙයා සංගීතය ඉගෙන ගත්තා. සින්දු කියන්න ඉගෙන ගත්තා. සින්දු කියමින් සංගීතය ඉගෙනගෙන මෙයා සතුටු වුණා. මෙයා ඉඳලා අවසානයේ මෙයා තරංගවලට ඉදිරිපත් වුණා. අවසානයේ මෙයා රටේ හොඳම ගායිකාව බවට පත් වුණා. ඊට පස්සේ මෙයාට මුළු රටම ප්‍රශංසා කළා. අත්පුඩි ගැහුවා. මෙයාව සතුටු කෙරෙව්වා. මෙයාගෙන් අහනවා
ඔබට මොනවද මේ කියන්න තියෙන්නේ? මේ සුදු නෝන කියනවා. දැන් මෙයාගේ කොණ්ඩෙත් නැහැ. පිළිකාවට ගිහිල්ලා තවම ලෙඩේ තියෙනවා. මෙයා කියනවා මට උවමනාව තිබුණේ මං ගොඩාක් කරදර වලට මුහුණ දුන්න කෙනෙක්. ගොඩාක් අය මාව අත්හැරලා ගියා. මගේ ආදරේ මට නැති වුණා. ඔක්කොම නැති වුණා. මගේ ලස්සන නැති වුණා. මගේ කොණ්ඩේ නැති වුණා. හැම දෙයක්ම නැති වෙද්දි මට හිතුණා මං සතුටින් ඉන්න ඕන කියලා. මට හිතුණා මට සතුටින් ඉන්න ඕන කියලා. මගේ හිතට මං දාගත් අදහස තමයි ඒ සුදු නෝන කියනවා. කරදර ඉවර වෙනකල් ඉවර වුණාට පස්සේ සතුටින් ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. සතුටින් ඉන්න මං කරදර ඉවර වෙනකල් ඉන්නේ නැහැ. දැන් මෙයා හිතුවා සතුටින් ඉන්න මං කරදර ඉවර වෙනකල් ඉන්නේ නැහැ කියලා. ලස්සන අදහසක්. ලස්සන අදහසක්. හොඳ දෙයට හොඳයි කියන්න ඕන. කරදර ඉවර වෙනකල් ඉන්න එපා සතුටින් ඉන්න. කරදර ඉවර වෙනකල් ඉන්න එපා. ඕක ඉවර වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ නැහැ මේවා. පින්වතුනි පූරිත පින් තියෙන සියලු පාරමිතා සම්පූර්ණ කරපු මහා බෝධිසත්වෝ අවසාන ජීවිතේ විඳපු දුක්ඛන්තරව බලන්න විස්සන්තර ජාතකේ. ඒ වූ පින් ගොඩක් ඇතුව ජයශ්‍රී මහ බෝසෙවණේ වැඩ ඉන්නකොටත් දසමාර සේනාවක් එනවා. ඒ සේනාව ජයගෙන සකල ලෝක ධාතුවේම සම්මා සම්බුදු බවට පත් වෙලත් මෙන් චින්චිමානිකව බඩක් බැඳගෙන එනවා. මෙන් දේවදත්ත ගලක් පෙරලනවා. මෙන් සුන්දරී මරලා කුටිය පිටිපස්සේ වලේ දාලා. මෙන් නින්දා මෙන් අපහාස. බුදුරජාණන් වහන්සේටත් එහෙමනම් අපිට එන කරදර කංකටලු මොනවද? අපි දස පෙරුමන් පුරලද? පාරමී උපපාරමී පුරලද? ඔය එන කරදර ආපු ආවේ. අසුරපුරයට ගිහිල්ලා ගුටි කාපු ආවේ. මැණික අරන් පනින්න. ලේ පෙරාගෙන හරි පනින්න. ඇහක් නැතුව හරි පනින්න. අතපය කපාගෙන හරි පනින්න. මැණික හංගගෙන පනින්න. මොකන්ද මැණික? ශ්‍රද්ධාව. බුද්ධ ශාසනය ලැබුණ පිහිට. අච්චර දුක් ගොඩක් විඳ විඳ අර සුදු නෝනා සින්දුවක් කියලා සතුටින් ඉන්නවනම් මගේ අම්මෝ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජයශ්‍රී මහ බෝධි වැඳ වැඳ ඇයි සතුටෙන් ඉන්න බැරි? ද්‍රෝණයක් ධාතු වැඳ වැඳ ඇයි සතුටෙන් ඉන්න බැරි? සංඝයා වහන්සේලා දැක දැක මිහිරි උතුම් ශ්‍රී සද්ධර්මයේ අසාසා සතුටින් ඉන්න බැරියයි. අර කරදර ගොඩක් මැද සින්දුවක් කියා සතුටින් ඉන්න මිනිස්සු ඉන්නවනේ. අපේ මිනිස්සුන්ගේ මූණු එල්ලෙන්නම හුරු වෙලා, අඬවැඩියාවටම හුරු වෙලා, දුක් කියා ඉන්නම හුරු වෙලා. කිව්වක් කමන්නේ ඔය දුක් ඉවර වෙනවා නම් ඉවර වෙන්නේ නැහැ. විදුර ජාතකේ වෙන්න ඕන මට මතක හැටියට ජාතක කතාව. පින විපාක දෙන්නේ නැහැ කියනවා. සංසාරේ කරපු කුසල් විපාක දෙන්නේ නැහැ කියනවා පින්වත්නි. හිත සතුටෙන් නැත්තම්, සත්පුරුෂ ඇසුරක් නැත්තම්, ධර්මය අහන්නේ නැත්තම්, වීරියක් කරන්නේ නැත්තම් හිත දුකෙන් නම් තියෙන්නේ. කුසලය මනාව විපාක දෙන්න පරිසරය හැදෙන්නේ නැහැ කියනවා. සත්පුරුෂයෙක් හම්බ වුණොත්, බණපදයක් ශ්‍රවණය වුණොත්, වීරියක් තිබ්බොත්, හිත සතුටු කරවා ගත්තොත් සංසාරේ කුසල් මනාව විපාක දෙනවා කියනවා. මනාව විපාක දෙනවා. පින කුසලේ තියෙනවා. පින් කුසල් කෙනෙක්ගේ ජීවිතය තුළ රැස් කරපු සසරේව තියෙනවා. විපාක දෙන්න පරිසරය හැදෙන්නේ. ඇයි? හැමදාම දුක් ගැනවිලි. හැමදාම ප්‍රශ්න. එක එක ප්‍රශ්න. ඔළුවේ කැක්කුම හරි ලොකු ප්‍රශ්නේ කරගන්නවා. ඔළුවේ කැක්කුම්, බඩේ කැක්කුම්, රස්නේ, වසංගත,
අනිත් අයගේ නින්දා අපහාස මොකක් හරි ප්‍රශ්නයක් දුකින් ඉන්න හදා ගන්නවා. ඒකයි. ඒ නිසා මේ මාණික්කේ රැකගෙන පැනගෙන යන්න අතක් පයක් නැතුව හරි බයින් අය බැනපු ආවේ, ගහන අය ගහපු ආවේ, දෙස් දෙවුල් තියන අය දෙස් දෙවුල් තියපු ආවේ. අපේ අතින් මේ බෝධි රෝපණය වුණා. අපේ අතින් මේ බෝධි මණ්ඩප හැදුණා. අපේ අතින් ස්තූප හැදුණා. අපේ කටවල් වලින් බුදු බණ පද කිව්වා. ඔය සවම්පත් වලින් බුදු බණ පද ඇහුවා. ඔය අත් වලින් දම් බෙදුවා. ඔය අත් වලින් මල් පිදුවා. ඔය අත් වලින් අත් දෙක එකතු කොට සෑය බෝධියට වැන්දා. ඔය පින් තියෙන්නේ සිහි කරන්න. තව තව පින් කරන්න. මාණික්කේ පපුවට තුරුල් කරගෙන ගුටි කකා හරි මේ පුරයෙන් පැන යන්න. ගුටි කකා හරි මේ පුරයෙන් පැන යන්න. පින් කරගෙන කුසල් කරගෙන සද්ධාව හිතේ පෝෂණය කරගෙන ඔබ හිත සතුටු කරව ගන්න. ප්‍රශ්න ඉවර වෙන කලින් තිපා. ගෙවල් වල ප්‍රශ්න මැද පින් කරන්න. ගෙවල් වල ප්‍රශ්න මැද බණ පදයක් අහන්න. ප්‍රශ්න ඔක්කොම ඉවර කරගෙන බණ මඬු ඉඳ ගන්න ඔබ ආවොත් එදාට බණක් කියන්න කෙනෙක් නැති වෙයි. වයසට ගිහිල්ලා සිල් ගන්න ඉන්න අයටත් අවසානයේ කන් ඇහෙන්නේ නැහැ. බණපදී කියන හාමුදුරුවත් පේන්නේ. ඒ නිසා වහවහ දැන්දැම්ම කුසල් කරගන්න. අසුරුපුරී උපමාව හිතට ගන්න. මතක තියාගන්න මේකේ විතරයි මෙච්චර ගුටි කෑමනාවක් මේ. ඒ නිසායි ගෞතම බුද්ධ ශාසනේ වැඩිමනක්ම මඟපල් ලැබලා තියෙන දෙවිවරු. ඒ හේතුව එහෙනම් මීට වැඩි පහසු එතන තියෙනවා. හොඳට අධ්‍යයනය කරලා බලන්න. නිකන් කිය වචනයක් කියවු පළියට හිතන්න එපා. අධ්‍යයනය කරන්න. අපි මේ අධ්‍යයනය කරලා කියන්නේ. මේ පුරේ දුක් සහිතයි මනුස්ස ලෝකේ. කරදර වැඩි, කංකටොළු වැඩි. ඉවරයක් කරනවා කියලා නම් හිතන්න එපා. සතුටින් ඉන්න ප්‍රශ්නේ ඉවර වෙනකල්